අදත් මම ගෙනාවා ඔයාලට හිතට හොඳටම දැනෙන ආදරණීය කෙටි කතාවක්. අනිවාර්යෙන් කඳුලා ගෙයි මේක බලලා. කිසිම ආදරවන්තයෙකුට ආදරවන්තියෙකුට මේ වගේ නම් වෙන්න එපා. අද කතාව තමයි සත්තයි හරි ආදරෙයි මං. එහෙනම් අපි යමු කතාවට. හායි ළමයි. අද කතාව වොයිස් කරලා තියෙනවා. කැමතියට අහන ගමන් කතාව බලන්න පුළුවන්. අකමැතියට සද්දය අඩු කරලා බලන්න පුළුවන්. අඩුපාඩු ඇති සමා වෙන්න එහෙම වුණා. මම ගොඩාක් දුප්පත්. මට ඉන්නේ අම්මයි තාත්තයි නංගී මල්ලි. පුංචි කාලේ ඉඳලම මම ගොඩාක් දුක් විඳා. මම සෙල්ලක්කාර විදිහට ජීවත් වුණ කොල්ලෙක්. එක දවසක් මම මගේ යාළුවෝ තුන්දෙනෙක් එක්ක පොළොන්නරුව වදින්න ගියා. දෙසැම්බර් 31 වෙනිදාවක. හීනෙන්වත් නොහිතපු විදිහට මම එදා ඇක්සිඩන්ට් වුණා. මගේ අතට ගොඩාක් අමාරු වුණා. මාව අනුරාධපුර හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා. එදා තමයි මම මගේ සිහින කුමාරි මුලින්ම දැක්කේ. එයා නර්ස් කෙනෙක්. ජීවිතේ පළවෙනි වතාවට මට මම ගැනම ලොකු අමුත්තක් දැනුණා. මගේ ළඟට ඇවිත් බෙහෙත් දෙනකොට එයාව මට හුරු ගතියක් දැනුණා. හැබැයි එයාට නම් නිකන් තවත් එක ලෙඩෙක් විතරයි මම. මාව ගණන් ගත්තේවත් නැහැ. එයා ට්‍රේනින් නර්ස් කෙනෙක් කියලා මට තේරුණා. මට ඕනේ උනේ කොහොම හරි වචනයක් හරි කතා කරන්න. මේ බෙහෙත් බොන්න බෑ මිස්. මේ තරම් දියුණු තාක්ෂණයක් තියෙන මේ ලෝකේ තාම බැරි වුණානේ බෙහෙත් පැණි රසට හදන්න. එහෙම කිව්වම එයා අහිංසක විදියට hina වෙලා යන්න ගියා. මට එයාව ඇයි මේ තරම් දැනෙන්නේ? එයා කවුද මම කවුද? මේ වගේ හිඟන්නෙක්ට කවුද ආදරේ වෙන්නේ? මට හිතුනේ එහෙම. පහෝදා උදේ බෙහෙත් දෙනකොට එයා කිව්වා සීනි ටිකක් කාලා බෙහෙත් බොන්න. එතකොට ප්‍රශ්නයක් නෑ නේද කියලා. අපි එදා විනාඩි 5ක් විතර කතා කරා. විහිළුවක් කරා. මාව ඩිස්චාර්ජ් කළේ සතියකට පස්සේ. ඒත් මට හිතුනේ අනේ තව ටික දවසක් ඉන්න තිබුණා නම් කියලා. මට ඒ කෙල්ලව දාලා යන්න ලෝභ හිතුණා. අයිතියක් නැති දේවල් ගැන නොහිත ඉන්නවා කියලා හිත හදාගෙන මම මගේ යාළුවත් එක්ක හොස්පිටල් එකෙන් එළියට ආවා. ඒත් මට එන්න හිතක් නැහැ. මම මගේ යාළුවට හැමදේම කිව්වා. මට ඒ දවස්වල ෆෝන් එකක්වත් තිබුණේ නැහැ. නම්බර් එක දීලා යමුද කියලා යාළුවා මගෙන් ඇහුවම මගේ හිතට සතුටක් දැනුණා. යාළුවාගේ නම්බර් එක කොල කෑල්ලක ලියාගත්තා. මට නම්බර් එක දෙන්න බයයි. බෝඩ් එක මැද බැනුම් අහන්න උනොත්. පස්සේ මටත් බැනලා මගේ යාළුවා ගියා නම්බර් එක දීලා එන්න. නම්බර් එක අරන් තිබුණේ නෑ එයා. එයාට පාඩුවේ ජොබ් එක කරගෙන ඉන්න දෙන්න කියලා යාළුවට කියලා තිබුණා. මම ඕන දෙයක් උනදෙන් කියලා මමම නම්බර් එක අරන් බෝඩ් එකට ගියා. මගේ වාසනාවට එයා තනියම වැඩක හිටියේ. මිස්ටර් හිතුණත් මේ නම්බර් එකට කතා කරන්න කියලා නම්බර් එක අතට දුන්නම එයා එක බිමට දැම්මා. ආයෙමත් මට හිතුනේ මම කවුද එයා කවුද කියන එක. අහසයි පොළවයි වගේ. මම එදා ගෙදර ආවේ හරි වේදනාවෙන්. ඒත් මගේ යාළුවට කෝල් එකක් ගන්න කියලා බලන් හිටියා. දවස් ගාණක් බලන් හිටියා. කෝල් එකක් අරන් තිබුණේ නැහැ. ජොබ් එකක්වත් තිබුණේ නැති මම ජොබ් එකක් හොයාගෙන කොළඹ යන්න ලෑස්ති වුණා. බස් එකේ නිකන් පාරට වෙලා ඉද්දි මගේ යාළුවා ඇවිත් කිව්වා මචං අරකි කතා කළා. උඹ කතා කරපන් කියලා. මට ඊට වඩා සතුටක් නැහැ. මම කෝල් ගත්තට ෆෝන් එක ආන්සර් කරේ නැහැ. ආයෙ විනාඩි 5කින් විතර එයා කෝල් කරා. මොන තරම් සතුටින් හිටියත් ඒ වෙලාවේ මට බය හිතුණා කතා කරන්න. මම ආන්සර් කරාම එයා මුලින්ම ඇහුවේ දැන් හොඳටම සනීපද කියලා. ඔය විදිහට තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ. කොළඹ යන ගමන නතර වුණා. මට පුළුවන් හැම වෙලාවකම මගේ යාළුවගේ ෆෝන් එකෙන් මම එයාට කතා කරා. මාස 4ක් විතර යද්දි මට එයාව ආයෙම දකින්න ආස හිතුණා. මම ඒක කිව්වම එයාව බලන්න යන්න අවසර මට ලැබුණා.
වෙන කොල්ලන්ට වගේ හොඳ සපත්තු ඇඳුම් බයික් මට තිබුණේ නැහැ. බාට 2යි ඩෙනිමයි ෂර්ට් එකයි දාගෙන මම හොස්පිටල් එක ළඟට ගියා. තෑගි ගන්න සල්ලි කොමට. හොස්පිටල් එක ළඟට ගිහින් එයා එනකම් මම බලන් හිටියා. යුනිෆෝම් එක නැතුව පාට ඇඳුමකින් මාව බලන්න එන චූටි නෝස් නෝනා දැක්කම මට හිතුනේ දැන් මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලා මම කියලා. එයා ඇවිත් මම දිහා බලලා hina වුණා. මට ලැජ්ජා හිතුණා. මම ඇඳගෙන හිටපු විදිහට වෙන්නේ නැති මේ hina වෙන්නේ කියලා. මම ඒක ඇහුවම එයා කිව්වේ මිනිස්සුන්ට hina වෙන්න තරම් පහත් කෙල්ලෙක් නෙමෙයි එයා කියලා. අපි එදා පොළොන්නරුවේ ගල් විහාරේ ගියා. බුදුන් වැඳා මගේ අතකින් අල්ලගෙන hina වෙවි මාත් එක්ක යන දිහා පාරේ යන මිනිස්සු බැලුවේ අමුතු විදිහට. ඒ මම හිඟන්නෙක් වගේ පෙනෙන නිසා වෙන්නේ නැති. එදා යාමට ෆෝන් එකක් දුන්නා. මොනවා වුණත් මම එදා ගෙදර ආවේ ගොඩාක් සතුටින්. පපුව ආදරෙන් පිරීලා. ඒත් ජොබ් එකක් නැති එක ගැන හිතට වදයක් වුණා. එයාව මට නැති වෙයි කියන බය තිබුණා. එක දවසක් මම එයාව බලන්න ගියාම එයා කිව්වා අනේ මහත්තයෝ එක වෙලාවකට මගේ ඔළුවට ලොකු කැක්කුමක් ඇවිත් ඇස් දෙක බොඳ වෙලා යනවා කියලා. ඩොක්ටර් කෙනෙක් ළඟට යමු කිව්වත් එයා කැමති වුණේ නැහැ. අඩු වෙලා යයි කිව්වා. පැනඩෝල් බිව්වම. ඒ ආතරේ නැති කරගන්න මට බෑ. මම තනියම තීරණයක් ගත්තා. හමුදාවට බැඳෙන්න. ඒක එයාට කිව්වම එයා මට බැන්නා. යන්න එපා කිව්වා. ගොඩාක් ගැඬුවා. මට වෙන කරන්න දෙයක් තිබුණ නැහැ. ඉන්ටර්විව් ගිහින් ඇවිත් දවස් 4කට පස්සේ මම කැම්ප් එකට ගියා. මාව බස් එකට දාන්නත් එයා ආවා. එයා ගොඩක් ගැඬුවා. මිනිස්සු ගොඩාක් මැද මට දන ගහලා වැඳලා පරිස්සමෙන් ගිහින් එන්න මහත්තයෝ. මම එනකම් බලන් ඉන්නවා කියලා මගේ කකුල් අන්දලා වැන්දා. මාත් ඇස්වල කඳුළු පුරාගෙන බස් එකට නැග්ගා. ට්‍රේනින් පටන් ගත්තා. හැම දුකක් වේදනාවක්ම ඉවසුවා මගේ ආදරය වෙනුවෙන්. මගේ බොනික් එකකින් සතියට ලියුම් 2-3 ආවා. මම රැට ඒ ලියුම් 100 පාරක් විතර කියවනවා. ගොඩක් දුක් විඳලා අවසානයේදී මම රටට ණය නැති රණවිරුවෙක් වුණා. මගේ තාත්තා ගොඩාක් ආඩම්බරෙන් මගේ දිහා බැලුවේ. දැන් මට ස්ථිර ජොබ් එකක් තියෙනවා. දැන් මගේ බොනික්ගේ මගේ කරගන්න පුළුවන්. අම්මා තාත්තට හොඳට සලකන්න පුළුවන්. මට මම ගැනම සතුටුයි. ට්‍රේනින් ඉවර වෙලා මුල් නිවාඩුව ආවේ රජෙක් වගේ. මගේ බොනික්කිටත් හරි සතුටුයි. ඒත් එයා දුක් වුණා හැමදාම මට එයාගේ ළඟින් ඉන්න බැරි වෙන එක ගැන. ට්‍රේනින් ඉවර වෙලා මට යන්න උනේ කිලිනොච්චියට. එයාට කොළඹ කාසල් හොස්පිටල් එකට යන්න උනා. මොන තරම් දුර හිටියත් පුළුවන් හැම වෙලාවකම අපි කතා කරා. සැක කරේ නැහැ කවදාවත්. රණ්ඩුනේ නැහැ කවදාවත්. ගොඩාක් ආදරෙන් හිටියා. මම ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. එයා මට පුළුවන් විදියට හැම දෙයක්ම ඉගෙනුවා. එයාට වඩා ඉහළට මම යන්න ඕනේ කියලා එයා හැම වෙලේම කිව්වේ. කම්පියුටර් ඉංග්‍රීසි වගේ දේවල් බැන ඉගෙනුවේ. ඔය විදිහට අවුරුදු 2ක් ගෙවිලා ගියා. මට ආයෙම කෝස් එකට යන්න වුණා. මාස 6කට. ඒක කිව්වහම හැම වෙලේම hina වෙවි විහිළු කරන මගේ දෝනි ආයෙම දුක් වුණා. මාස 6ක් කොහමද ඉන්නේ කියලා ඇඬුවා. මාස 6 ඉක්මනට ගෙවිලා යයි කියලා හිත හදලා මම කෝස් එකට ගියා. කැලේටම වෙලා ඉන්න තිබුණේ කෝස් එකේ. මාස 3කින් තමයි නිවාඩු දෙනවා කිව්වේ. මාස 2ක් විතර ගියාම කැම්ප් එකට පොලිස් මැසේජ් එකක් ඇවිත් තිබුණා හදිස්සියක් කියලා. ඒත් මට කැම්ප් එකට එන්න දවස් 2ක් ගියා. කැම්ප් එකට ඇවිත් ගෙදර එන්න ආවා. එන ගමන් ගෙදරට කෝල් ගත්ත ආන්සර් කරේ නෑ. දෝනිට කෝල් ගත්තා ෆෝන් එක වැඩ කළේ නෑ. මම ගෙදර ආවහම ගෙදර වෙනසක් පේන්න තිබුණෙත් නෑ. හැමෝම හොඳින්. අම්මා කිව්වා පුතේ මයංගනේ යන ලෑස්ති වෙන්න කියලා. මම ඇයි ඇහුවම මොනවත් කිව්වේ නෑ. අපි හැමෝම එදා මයංගනේ ගියා. යන ගමනුත් දෝනිට කෝල් ගත්තා. ෆෝන් එක වැඩ කරේ නෑ. දෝනිගේ අත්තම්මා අසනීපෙන් හිටපු නිසා මම හිතුවේ
අත්තම්ම නැති වෙලා කියලා. දෝනිලගේ ගෙදරට යන පාර දිගට සුදු කොඩිවැල් දාලා තිබුණා. මම හිතපු දේ හරි. අත්තම්ම නැති වෙලා කියලා තේරුණා මට. දෝනි ගොඩාක් වැඩ නිසා ෆෝන් එක charge කරලා නැතුව ඇති කියලා හිතුණා. ගෙවල් ළඟට යද්දි දෝනිගේ අයියා පාරට ඇවිත් හිටියේ. බොමතාන වැඩත් ඉවර කරලා අපි යද්දි මම අයියගෙන් ඇහුවා අත්තම්මට එක පාරටම මොකද උනේ කියලා. අයියා මොනවත් කිව්වේ නෑ. මට එක පාරටම පාරායිනේ ගහලා තිබුණ බැනර් එක දිහා බැලුණා. අනේ මගේ රත්තරන් දෝනි අහිංසක විදියට hina වෙලා මගේ දිහා බලන් හිටියා. මගේ කකුල් පන නැතුව වැටුණා. අනේ දෙවියනේ මවපු හීන බලාපොරොත්තු මම කෑ ගැහුවා. ඇඬුවා. ලෝකෙටම හෙන්න කෑ ගැහුවා. ඒත් මගේ දෝනි එයාගේ සුදු මහත්තයා බලන්න ආවේ නෑ. අවසාන වතාවට මගේ දෝනිගේ මිනිහවත් බලාගන්න බැරි තරම් පව්කාරයෙක් වුණා මම. ජීවිතේ කියලා තියලා මගේ දෝනි යන්නම ගිහින් මේ ජීවිතේ ආයේ ඒ මුණ දකින්න වෙන්නේ නෑ කියලා දැනෙද්දි මේ පපුව ගොඩාක් රිදෙනවා. හැමදාම රැට අඬනවා. මට බැරෙන්න බෑ. මගේ අම්මා තාත්තා තනි වෙන නිසා. මතකය. එකමත් එක දවසක ඔයාගේ අතැඟිල්ල මගේ අතින් ගිලහුණු දවසේ මතකයට ඡායාවක්වත් ඉතුරු නොකර ඔයා යන්නම ගියා. වෙනතට මට සඳ නැති දවස් දැනිලා තිබුණේ නැහැ. එදා තමයි පළවෙනි වතාවට සඳ නැති වුණාම අහසට කොච්චර දුකද කියලා මට දැනුනේ. ආයෙමත් දවසක හමු වෙන්න තිබ්බනම් ඔයා නැතුව උන්නු කාලේ කරපු කියපු දේවල් ගොඩක් මට වෙනදා වගේම කිරවෙක් වගේ කියවන්න තිබ්බා. උරේසේ ඔළුව තියාගෙන ලොකු ඇස් හීන් කරලා බලනකොට ඒ ආදරේ විඳින්න තිබ්බා. එකම පාරක් ආයෙම දකින්න හිත කොයි තරම් ඉල්ලුවත් ආයෙම දැනෙtti ඔයා ශ්‍රීතිජයටත් එහා ගිහින් කියලා යන එන්නමක් නැතුව මම අතරමං වුණා. දකින්න ඕනේ හැම වෙලාවකම දුක දැනෙන හැම වෙලාවකම ඔයා ඕනි කියලා දැනෙtti ඔයා ආයෙමත් නෑ කියලා දැනෙtti අපි ආයෙ එකතු වෙන්නේ නෑ කියලා දැනෙtti ගොඩාක් මනසින් කඩාගෙන වැටුණා. මේ කතාව ගැන ඔයාට කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. තවත් අයට බලන්න මේක ෂෙයා කරන්න. ඔයාට ඇත්තටම දුකක් දැනුණා නම්